පොඩ්ඩක් විනෝද වෙන එක වැරදි කියලා. හැබැයි මේ විදිහට ඔබ කැපකිරීමක් කරන්න යම්කිසි අරමුණක් ඇතිව. ඒ කියන්නේ මේ ටයිම් එක අනිවාර්යෙන්ම ආයෝජනයක් මිසක් නාස්තියක් නොවිය යුතුයි. විශේෂම දේ ඔබේ නවාතැනට, එහෙම නැත්නම් ඔබේ උපාධියට ඔබ යම්කිසි වියදමක් දරනවා. ඒක ආයෝජනයක් වෙන්නේ ඒ කාලේ ඔබ කොයිතරම් ඵලදායී විදියට ගත කරනවද කියන දේ මත. රෙස්ට් කරන්න අනිවාර්යෙන්ම. හැබැයි ඒ සියලු දේ ලිමිට් එක දැනගෙන ඉන්න. මේ වගේ තනියම වෙහෙසෙන කෙනෙක් ඉක්මනින් කම්මැලි වෙන්න නැත්නම් ඵලදායී බව ගිලිහෙන්න හේතු වෙන්නේ ඔබට ඔබ කළ යුතු දේ ගැන මතක් කරලා දෙන්න කවුරුත් නැති නිසා. ට්‍රැක් එක පනින්න එපා. ඔබ අනිවාර්යයෙන්ම පසුතැවේ. ඉතින් දැඩි කැපවීමක් ඔබට ඕනේ මේ ගමන යන්න. දවසින් දවස ගන්න. දවසින් දවස ඔබේ අරමුණ වෙනුවෙන් වැඩ කරන්න. ඊළඟ දවස ගැන අනවශ්‍ය විදිහට ස්ට්‍රෙස් වෙන්න එපා. අංක 4. Water yourself first. ඔබ ඔබට මුල් තැන දෙන්න. එමිලි මැරෝටියන් කියන ආමේනියානු ගත් කතුවරිය තමයි මේම කියන්නේ. ඔබට අනිත් අය එක්ක බෙදා